Truly Lankan YouTube channel එකට එකතු වෙලා ඉන්න යාළුවෝ හැමෝම හොඳින් ඉන්නවා කියලා හිතනවා. ඔන්න ඉතින් කාලයකට පස්සේ මම අද අලුත් වීඩියෝ එකක් ගෙනාවා නවසීලන්තේ ඉඳන්. අද වීඩියෝ එකත් එක්ක දිගටම එකතු වෙලා හිටියොත් නවසීලන්තේ ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට් කෙනෙක් විදිහට මගේ දවස ගෙවෙන්නේ කොහොමද කියලා ඔයගලන්ට බලා ගන්න පුළුවන්. ඉතින් අද ලෙක්චර්ස් තියෙන දවසක් නිසා මම උදේ 7:00 විතර නැගිට්ටා. මට මේ සෙමෙස්ටර් එකේ ලෙක්චර්ස් තියෙන්නේ සඳුදායි සිකුරාදායි කියන දවස් දෙකේ විතරයි. ඉතින් මේ තියෙන්නේ මගේ ජනේලෙන් එළියේ view එක. අද ලෙක්චර් එක තියෙන්නේ 2 ඉඳන් 5 වෙනකම්. මම දැන් ඉතින් මූණේම හොදගෙන පල්ලෙහාට යන බ්‍රෙක්ෆාස්ට් හදාගන්න. මුලින්ම අපි තේ එක හදාගමු. මෙහෙම තේ එක මයික්‍රෝවේව් එකේ දාලා සෑන්ඩ්විච් එකක් හදාගන්න මම දැන් ලෑස්ති වෙන්නේ. මට ඔයගලන්ට කියන්න අමතක වුණානේ මම ඉගෙන ගන්න යුනිවර්සිටි එකේ නම. මම ඉගෙන ගන්නේ මැසි යුනිවර්සිටි එකේ. මැසි යුනිවර්සිටි එක තියෙන්නේ නවසීලන්තයේ ඕක්ලන්ඩ් වල ඉඳන් කිලෝමීටර් 19ක් විතර උඩට වෙන්න නෝර්ත් ෂෝර් වල ඇල්බනි කියන ප්‍රදේශයේ. මැසි යුනිවර්සිටි එක පිහිටලා තියෙන්නේ ලස්සන ගස් කොළන් පිරිච්ච වටපිටාවක. ඕගලන් ලංකාවේ පේරාදෙණිය යුනිවර්සිටි එකට ගිහිල්ලා තියෙනවා නම් අන්න ඒ වගේ ලස්සන පරිසරයක තමයි මේ මැසි යුනිවර්සිටි එක පිහිටලා තියෙන්නේ. ඔයගලන් දිගටම වීඩියෝ එකත් එක්ක හිටියොත් මම මේ කියන දේ ඇත්තද කියලා ඔයගලන්ට බලා ගන්න පුළුවන්. හරි, උදේ කෑම නම් ලෑස්ති. කෑම එකත් අරගෙන මං කාමරයට ආවා. දැන් මම TV සීරීස් එකක් බලන ගමන් බ්‍රෙක්ෆාස්ට් එක ගන්නයි ලෑස්ති වෙන්නේ. TV සීරීස් එකක් බලන ගමන් මම බ්‍රෙක්ෆාස්ට් එක අරගෙන ඊට පස්සේ පොඩ්ඩක් රෙස්ට් කරනවා. ඊට පස්සේ මම කරන්නේ දවල් කෑම කන්න කලින් ඒ දවසේ තියෙන ලෙක්චර් නෝට්ස් ටික පොඩ්ඩක් බලා ගන්න එක. දැන් ඉතින් මම ලෑස්ති වෙන්නේ දවල් කෑම ගන්න. මේ තියෙන්නේ අද දවසේ මගේ දවල් කෑම එක. ලංකාවෙන් පිට හිටියත් දවල් කෑමට නම් අනිවාර්යයෙන්ම බත් ඕනේ. දවල් කෑමෙන් පස්සේ ලෙක්චර් එක වෙලාවට පොඩි බඩගින්නක් ආවොත් බොන්න කියලා බනානා ස්මූදි එකක් හදන්නයි මම දැන් ලෑස්ති වෙන්නේ. ස්මූදි එකත් හදාගෙන ලෑස්ති වෙලා ලෙක්චර්ස් වලට යන්නයි මම දැන් හදන්නේ. එහෙනම් අපි පරක්කු වෙන්න නැතුව යමු. මොකද මං ඉන්න තැන ඉඳන් මහපාරට යන බස් එක තියෙන්නේ පැය භාගෙන් භාගයට. මේ සාමාන්‍යයෙන් බස් කියන වෙලාවටම එනවා. ඒ නිසා විනාඩියක් පරක්කු වුණත් ඕගලන්ට බස් එක මිස් වෙන්න පුළුවන්. ඒ වගේම ඒකට වෙනම ඇප් එකක් තියෙනවා. ඕගලන්ට මේ ඇප් එකෙන් බස් එක හරියටම එන වෙලාව බලා ගන්නත් පුළුවන්. මම පොඩ්ඩක් පරක්කු වුණ නිසා මට බස් එක මිස් වුණා. ඒත් කමක් නැහැ. අපි පයින්ම යමු මහපාරට. පයින් යන ගමන් මම පාරේ දෙපැත්තේ තියෙන දේවල් වීඩියෝ කරගත්තා ඕගලන්ට පෙන්වන්න ඕන නිසා. ඕගලන්ට මේ වීඩියෝ එක බලනකොට පේනවානේ නිව්සීලන්ත වල හැමතැනම ගස් කොළන් වලින් පිරීලා කොළම කොළ පාටයි. ඉතින් මම දැන් බස් හෝල්ට් එකට ආවා. මෙතන ඉඳන් මැසි යුනිවර්සිටි එකට එක බස් එකයි තියෙන්නේ. බස් එකේ ඉන්න තව විනාඩි 5ක් විතර යනවා. බස් හෝල්ට් එකේ හිටියට අද මට බස් එකේ යන්න ඕනේ නැහැ. මොකද මට යාළුවෙක්ගෙන් ලිෆ්ට් එකක් හම්බුණා. මේ තියෙන්නේ මැසි යුනිවර්සිටි එක. මං කලින් කිව්වනේ මැසි යුනිවර්සිටි එක තියෙන්නේ හරිම ලස්සන වටපිටාවක් කියලා. ඉතින් ඒක ඇත්තක්ද කියලා දැන් ඔයගලන්ට බලා ගන්න පුළුවන්. ලෙක්චර් එකට නම් තව විනාඩි 15ක් විතර තියෙනවා. අපි ඉක්මනට යමු.
මේ තියෙන්නේ අද ලෙක්චර් එක තියෙන රූම් එක. අද මං ටිකක් කලින්ම ඇවිල්ලා. Can do what it does best. That I'll have to let you have a look at that later. ඔව් මම වොෂ්රූම් එකට ගිහලා නැහැ කොහෙන්ද? ඔය washroom එක දාන්නේ. කොහෙද වොෂ්රූම්? Yes, The washroom, right? Just falling. I think here. Yeah, this one. අදට ලෙක්චර් එක ඉවරයි. අපි දැන් පොඩ්ඩක් එළියට ආව ෆොටෝස් ටිකක් ගන්න කියලා. යුනිවර්සිටි එක ඇතුලේ තියෙනවා කුකුල් අණ්ඩක හැඩයකට හදපු ස්ට්‍රක්චර් එකක්. අපි එතන ඉඳන් තමයි ෆොටෝස් ටික ගන්න ප්ලෑන් කරේ. හැබැයි අපි එතනට යනකොට තමයි දැක්කේ ඒක රෙනොවේට් කරන්න එතනින් ගලවලා. I thought you guys came out. We are going to take some photos. You want to join? Next May, I think. 95C, you can get it from Constellation. I don't want to go. යුනිවර්සිටි එක ඇතුලේ බස් හෝල්ට් එකක් තියෙන නිසා ලේසියෙන්ම බස් එක ගන්න පුළුවන්. මෙතන ඉඳන් මට ගෙදරට තියෙන්නේ එක බස් එකයි. ඔන්න බස් එකත් වෙලාවටම එනවා. බස් එක යන ගමන් මම ඕගලන්ට පෙන්වන්න ඕන නිසා පාරේ දෙපැත්තේ තියෙන දේවල් වීඩියෝ කරගත්තා. බස් එකෙන් බැහැලා ගෙදර ළඟම ඉන්දියන් කෑම කඩයක් තියෙනවා. ඉතින් රෑට කණ්ඩ මොන හරි ගන්න කියලා මං එතනට ආවා. කෑම එකත් අරගෙන මං දැන් ගෙදර යන ගමන් ඔන්න ඔහොම තමයි ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට් කෙනෙක් විදිහට නවසීලන්තයේ මගේ දවස ගෙවෙන්නේ. මේ වීඩියෝ එකත් එක දිගටම රැඳිලා හිටියට ඔයගලන්ට බොහොම ස්තුතියි. එහෙනම් අපි තවත් දවසකින් අලුත් වීඩියෝ එකකින් නැවත හමු වෙමු.